Thank you. Welcome to Story with Tama. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් තියෙන්නේ අලුත් අවුරුද්දට පස්සේ අපේ කතරගම ගිහපු ට්‍රිප් එක ගැන. මේ වීඩියෝ එක ඉවරනකම් මාත් එක්ක ඉන්න. 14 වෙනිදා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සැමරුවට පස්සේ අපි කතරගම යන්න පිටත් වුණා. සාමාන්‍යයෙන් හැම අලුත් අවුරුද්දකම අපේ පෙරත්තක් තියෙනවා කතරගම වන්දනාව යන්න. ඉතින් එක් විශේෂයෙන්ම තියෙන්නේ අප්පච්චිටයි මල්ලිටයි. අපි හයිවේ එකේ තමයි කතරගම යන්න පිටත් වුණේ. හැබැයි හිතුවේ නැති විදිහට ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. ඉතින් අපි සර්විස් ඒරියා එකේ ටිකක් වෙලා අපේ වාහනේ නවත්තගෙනත් හිටියා. ඇත්තටම සර්විස් ඒරියා එකේ වාහනේ පාක් කරගන්න තැනක් හොයාගන්න ගොඩක් අමාරු වුණා. කොහොම හරි තැනක් බලලා අපි නවත්තගෙන ටිකක් වෙලා ඉඳලා තමයි නැවත කතරගම යන්න පිටත් වුණේ. ඉතින් අපි මත්තල වෙනකම් යන්නත් ඕනේනේ. ඉතින් මාරෙන් මාරට අප්පච්චි මල්ලි දෙන්නම වාහනේත් ගත්තා. ඉතින් ඔය විදිහට තමයි කතරගමට ගියේ. ඉතින් හයිවේ එකකින් එක්සිට් වුණාට පස්සේ ඇත්තටම හොඳටම බඩගිනි. මොකද නැකතට කිරිබත් කාලා හිටපු පාර අය අපි මොකද කාලා හිටියේ නෑ. ඉතින් ඔය විදිහට පොලොස් පරිප්පු තෙම්පරාදු කරලා අම්මගේ අවුරුදු සිංහල ආචාර්යව මාළු ඇඹුල් තෙල් මෙන්න මේ වගේ කැම ටිකක් අපි හදාගෙනමයි ගියේ. මොකද අපි හිතුවේ අවුරුදු දවසේ අපිට අවුරුදු කෑම ගෙදරදී ගන්න බැරි නිසා ඒක අපි හදාගෙන ගිහින් අවශ්‍ය තැනකදී ආහාරයට ගත්තත් හොඳයි කියලා. ඉතින් අම්මා අපි හැමෝටම කෑම බෙදුවා. එතන මෙන්න මේ විදිහට බත් මුල් තමයි අපි බැඳගෙන ගියේ. හැබැයි කන්න අරන් චුට්ට වෙලාවක් යනකොට අනේ හයියෙන් වහින්න ගත්තා. මම නම් ඉතින් වාහනේ ඉඳන් කෑවේ. හැබැයි අපේ අනිත් කට්ටිය නම් ඔන්න ඒ විදිහට හට් එකක් ඇටේ ඉඳන් කෑවේ. ඉතින් ඊට පස්සේ අපි ආවේ කතරගම කිරිවෙහෙර වැඳ ගන්න. හැබැයි ඒ වෙනකොට ඇත්තටම ගොඩක් ලොකු වැස්සක් තිබුණා. ওই විදිහට පාර ආයේ වාහනේ නවත්තලා යන්න පුළුවන් ෂෝට් කට් එකකින් තමයි අපි ගියේ. වෙනදට නම් අපි කෙලින්ම කිරිවෙහෙර මල්කඩ ළඟටම යනවා. හැබැයි Google Map එක through ආපු නිසා අපි ආවේ උත්තනට. මෙන්න මේ වගේ ටිකක් කැලෑවත් එක්ක තියෙන පාරක් තමයි තිබුණේ අපිට යන්න. හැබැයි ওই විදිහට කොන්ක්‍රීට් පාරක් තිබුණා. වැස්ස නිසා පාරේ සම්පූර්ණයෙන් වතුර. ඉතින් අපි පරිස්සමෙන් අර තනකොළ ගොල්ලෙන් ගියා. මොකද ඇත්තටම අපිට එදා පොඩි ෂාර්පයක් හම්බුන නිසා පරිස්සමෙන් තනකොළ ගොල්ලේ ගියේ. ওই විදිහට ලස්සනයි පරිසරය. මම චුට්ට දොරක් ඒ තනකොළ ගොල්ලේ යනකොට ওই විදිහට කිරිවෙහෙර චෛත්‍ය, ඒ වගේම තාප්පේ, ওই විදිහට කිරිවෙහෙර වටේට තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම හිතුවා මල් කඩේකට ගිහින් මල් ටිකක් ගන්න ඕනි කියලා. ඉතින් මමත් මල් පොකුරක් අරගෙන මේ අක්කගේ කඩෙන් අපේ කට්ටිය එන තැනට ගියා. ගිහිල්ලා මට හිතුණා මල් පොකුර අම්මට දෙන්න ඕනි කියලා. ඉතින් ඒ වෙලේට ඇත්තටම පොද වැස්ස. ඉතින් අම්මට පිනිබාන්නේ සමහරවිට ගොඩේ හැලගෙනමයි හිටියේ. ඉතින් අම්මට මල් පොකුරක් දීලා ඔය විදිහට තමයි තුරට කිරිවෙහෙර දිස්සුනේ. මුලින්ම අපි හිතුවා පහන් පත්තු කරලා අඳුන්කුරු දැල්ලලා ගියොත් හොඳයි කියලා. ඉතින් අප්පච්චි අම්මයි පහන් පත්තු කරන්න ගත්තා. ඔය ඉන්නේ මමයි නංගි. ඉතින් ඊට පස්සේ මමත් පහන් කළා. මේ තියෙන්නේ දුක්ඛතන මල්. ඔයාලා දන්නවත් ඇති ගොඩාක් සුවඳයි. ඉතින් අපි නංගි කෙනෙක් ගෙදරින් ගෙනත් තිබුණා. අපි ඒකත් පූජා කරලා ඔය විදිහට හඳුන් කුරුත් පූජා කළා. එහෙම පූජා කරගන්නට පස්සේ අපේ චෛත්‍ය රජාණන් වහන්සේ වඳින්න ගියා. අර වැහිබර කාලගුණෙත් එක්ක මේ විදිහට තමයි චෛත්‍ය දෙස්සුනේ. ඉතින් මේ මල් ටිකක් පූජා කරලා වන්දනා කළා. ඊට පස්සේ අපේ වාහනේ තියෙන තැනට යන්න තමයි කතා වුනේ. ඉතින් මේ දැන් අපි අපව වැඳලා යන ගමන් ඒ ගිහිල්ලා ඉවර වෙලා අහපව් අපි ආපු ඒ පාරෙම තමයි ගියේ. ඒ යන පාරේ මම දැක්ක මෙන්න වගේ දුර්ගම රජතුමාගේ පිළිරුවකුත් තියෙනවා. 2 hours later කිරිවෙහෙර වන්දනා කරලා ඉවර වුණාට පස්සේ අපි කෙලින්ම ආවේ කතරගම දේවාලය වඳින්න. ඉතින් අපි කාපාක් එකේ වාහනේ නවත්තලා පූජා වට්ටි ගන්න තමයි හදන්නේ. මටයි මල්ලිටයි දෙන්නටම පූජා වට්ටි දෙන්න තිබෙන නිසා අපි දෙන්නම ඔය විදිහට ප්‍රයිස් බැලුවා. ඒ වෙනකොට අම්මලා අප්පච්චිලා ඔක්කොමලා ගෙදරින් පූජා වට්ටි හදාගෙන තිබුණ නිසා එයාලා දේවාලට ගියා. ඇත්තටම මටත් හිතුනේ ගෙදරින් පූජා වට්ටි හදාගෙන ආවා නම් ලේසි කියලා. මොකද ටිකක් විතර මුදලිනුත් වැඩි සහ සම්පූර්ණ පළතුරම පූජා වට්ටියට ලැබෙන්නේ නැහැ. හැම පළතුරකින්ම භාගයක් වගේ දාලා තමයි පූජා වට්ටි තිබුණේ. ඉතින් ඒකත් එක්ක මටත් හිතුණා අනේ ගෙදරින් ගෙනාවා නම් හරි නේද කියලා. ඉතින් කොහොම හරි මම මේ විදිහට ගත්ත පූජා වට්ටිය මමයි මල්ලි දෙන්නත් අරගෙන දේවාලට යන්න පිටත් වුණා.
මට හිතෙනවා මෙහෙම දෙයක්ත් කියන්න. අපි පූජාවට්ටි කඩවලට යනකොට ගොඩක් වෙලාවට කඩේ අයම වාහන නවත්ත ගන්නවා, වාහනේ පරිස්සම් කරනවා කියලා. හැබැයි එතන නගර සභාවල ටිකට් එකක් කඩනවා. ඒ නිසා මම හිතන්නේ අපිට අවශ්‍ය ඕනම තැනක වාහනේ නවත්ත ගන්න පුළුවන්. එහෙම ටිකට් එකක් කඩන නිසා මට හිතෙනවා ඒක කාගෙත් දැනුවත් වීමට හොඳයි කියලා. ඉතින් ඔන්න මමයි මල්ලි අපි කට්ටිය ඔන්න මේ විදිහට පූජාවට්ටියත් අරගෙන දේවාලට යන ගමන් ඉන්නේ. සිංහල අලුත් අවුරුදු දවස නිසා ටිකක් විතර සෙනග හිටියත් අපි කොහොම හරි පූජාව දෙන්න වෙලාවට ගියා. ඉතින් ඔන්න ඔය විදිහට මැණික්කගේ පාලමුඩින් අපි ගියා. ඇත්තටම වහින දවස් නිසා ඔය විදිහට ගඟේ වතුර ගොඩක් වැඩි වෙලා තිබුණේ. ඒත් මම හිතන විදිහට ගොඩක්ම ගමිල භක්තිකයන් ඔය විදිහට අනිවාර්යෙන්ම මැණික්කගෙන් ස්නානය කරනවා. තවත් සමහරක් අය ඉන්නවා එයාලා වුණ බාර ඔප්පු කරන්න නම් අනිවාර්යෙන්ම මැණික් ගඟෙන් නාන්න ඕනේ. ඒ වගේම සම්පූර්ණයෙන් තමන්ගේ කොණ්ඩය බු ගන්න ඕනේ. ඒ විදිහට බාර වුණ අයත් ඉන්නවා. ඉතින් ඔය මමයි මල්ලි ඒත් එක්කම නංගි කට්ටියත් එක්කම පූජාවට්ටිය දෙන්න තමයි ඔය යන්නේ. එදා ඇත්තටම වැඩිම පිරිසක් හිටියේ සිංහල ජනතාවටත් වැඩිය අපේ ද්‍රවිඩ භක්තිකයන්. ඉතින් රෑ පෙරහැරක් තියෙන නිසා සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ක්‍රවුඩ් එක කොච්චර හිටියත් අපි කට්ටිය කොහොම හරි ඔය විදිහට කතරගම දේවාල කිට්ටුවටම දැන් පයින් ආවා. ඔය විදිහට දේවාලේ ඇතුළේ චෛත්‍යරාජානන් වහන්සේ නමක් වන්දනා කරන්න තියෙනවා. මම ඉතින් ඔය සැරේ වැලිගොඩේ ඇතිලි වගේ ආවා. ඔය තියෙන්නේ ඇත්තටම බුදුමැදුර කතරගම දේවාලේ. ඒත් එක්කම එතන දේවාල 4ක් තියෙනවා. ඉතින් අපච්චි ඇතරමගේ එතන තියෙන කතරගම දේවාලට පූජාවට්ටිය දෙන්න මට තිබුණේ ගණදෙවි දේවාලට පූජාවට්ටිය දෙන්න නිසා මම එතනට ගියා. ඇත්තටම දේවාලෙන් ඇතුළේ කිසිම දෙයක් වීඩියෝ කරන්න ලැබුණ නැති නිසා ඔය විදිහට තමයි අවට තිබුණේ පූජාව දීලා ආවට පස්සේ. ඉතින් ඊට පස්සේ නැවත පාරක් මල්ලි මම අපි කට්ටියම එකතු වුණා. පූජාව දුන්නට පස්සේ ඔය තියෙන්නේ කතරගම දේවාලේ තොරණ පිටිපස්සේ. ඊට පස්සේ අපි පූජාවල තිබුණ දේවල් ටික ඉන්න බැතිමතුන්ට බෙදලා දුන්නා. අපි එහෙම පළතර බෙද ඉන්නකොට මේ විදිහට කාවඩේ පෙරහැරක් ගියා. මම දන්න තරමින් කතරගම දේවාලේ බාර ඔප්පු කරන තවත් විදිහක් තමයි ඔය විදිහට කාවඩේ නර්තන ඉදිරිපත් කරන එක. ඉතින් මම එකක් වීඩියෝ කරගෙන ඉතා ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපි මේ විදිහට කාවඩි පෙරහැරත් බලලා ඉවර වෙලා ආපහු කාර් පාක් එකට එන පිටත් වුණා. ඉතින් මෙතනින් ඉවරයි කතරගම vlog එක. ඉක්මනින්ම රිවර්ස්ටර්න් vlog එකත් අරගෙන ආයෙත් එන්නම්. මතක ස්ටෝරි විත් තමයි subscribe කරන්න.